අද මං ඇවිල්ලා ඉන්නේ ස්පෙෂල් ඉන්විටේෂන් එකක් එක්ක වුණාට මම ලංකා බිස්නස් රින් එකට ජොයින් වෙන මෙම්බර් කෙනෙක්. ඉතින් මම මිස් ශ්‍රී ලංකා ටොප් මොඩල් පැජන්ට් එකේ ෆස්ට් රනර්ස් අප් විදිහට මෙතනට ආවා. හැබැයි මෙතන ඉන්න ගොඩාක් බිස්නස්මන්ස්ලා මේ දැනුත් මම පහළ ඉඳලා උඩට එද්දි තමයි මිස්ටර් පසන් කිව්වේ මට මේ වොයිස් කට් එකක් දෙන්න කියලා. පහළ ඉද්දි 3-4 දෙනෙකු මට හම්බුණා. ඉන්දෝනේසියා, මැලේසියා, තායිලන්ඩ්, එතකොට ඉන්දියා, බැංගලෝර වල ඉඳලා ඇවිල්ලා ඒගොල්ලන් මේ බිස්නස් ලංකාවේ ප්‍රොමෝට් කරන ගමන් ඉන්නේ. එතකොට ඒගොල්ලොත් එක්ක ජොයින් වෙන්න කියලා තමයි මගෙන් ඉල්ලුවේ. ඉතින් ඇත්තටම ලොකු දෙයක්. සිලොන් චේම්බර් ඔෆ් විමන් ඔන්ටර්ප්‍රෙනර් එකේ චෙයාපර්සන් ඊට අමතරම ෆෙඩරේෂන් ඔෆ් චේම්බර් ඔෆ් කොමර්ස් එකේ හිටපු ප්‍රෙසිඩන්ට්ුත් ඒකේ ඇඩ්වයිසර් මේ අවුරුද්දේ. ඇත්තටම අද මට හරි සන්තෝෂයි මේ LBR අද මේ හමුවට ඇවිල්ලා අතන මේක ඉතාමත්ම සාර්ථක ලෙස මේ කරගෙන යෑම ගැන. මොකද මම මේක ගඩොලක් ගානේ පොඩි යට තියෙනවා මම දැක්කා. ඒකේ සාර්ථකත්වය මම දැක්කා. මේක ලංකාවේ හැමදේම ශාඛා තියෙනවා. මම LBR සංවිධානයේ කාන්තා සංවිදේශ ලේකම්වරිය වෙන නදීෂා ඩිලානි චන්ද්‍රසේකර. අද දින අපේ සංවිධානයේ 7 වෙනි සුහද සමග තමා සැඹරුවේ මහනුවර අම්පිටියේ ඩෙවොන් හොටෙල්ස් පැවැත්මේ සුහද සමුවට අපි සියලු දෙනාම සතුටින් සහභාගී වුණා. LBR සංවිධානයේ මගින් වාර්ෂිකව පවත්වනු ලබන සුහද හමුව සඳහා මුස්ලිම් වෙළඳ සංගමයේ වශයෙන් අපිට ආරාධනා කිරීම පිළිබඳව පළමුවෙන් LBR සංවිධානයේ සභාපති පසන් චන්ද්‍රසේකර ඇතුළු ඒ සමාජිකයන්ට අපේ මුස්ලිම් වෙළඳ සංගමයේ ස්තුතිය පුද කිරීමට කැමැති. LBR සංවිධානය කියන්නේ අද වෙනකොට මහනුවර කන්ද උඩරට ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන හොඳ සංවිධානයක්. ඒ අතින් ඇවිල්ලා ජාති ආගම් කුල ભેදයක් නැතුව සෑම සමාජිකයෙක්ම සෑම ව්‍යවසායකයෙක්ම සමාජිකත්වයේ ලබාගෙන මේ යන ගමනට මුස්ලිම් වෙළඳ සංගමයේ වශයෙන් අපේ සුබ පැතුම් අයවන් බොහොමත්ම ස්තුතියි මෙම උත්සවයට මට ආරාධනා කිරීම ගැන. ලංකා බිස්නස් රින් කියන්නේ ඇත්තටම මම දැන් අවුරුදු 4ක් තිස්සේ හොඳින්ම දන්න ඒ කියන්නේ නෙට්වර්ක් එකක් ජාලයක්. මම SWS Strategic Worldwide Solutions LLC ශ්‍රී ලංකා ඉන්දියා and USA වල චෙයාපර්සන්. ඉතින් මට ගොඩාක්ම ලොකු අත්වලක් වුණා මේ LBR එක මගේ උපංගමත් නුවර. ඉතින් මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ LBR වගේ අති විශිෂ්ට ගණේ ව්‍යාපාරික ජාලයක්, ඒ කියන්නේ ව්‍යාපාරික අන්තර්ගත සම්බන්ධතා තියන්න පුළුවන් ජාලයක් බිහි කිරීම ගැන අපේ පසන් චන්ද්‍රසේකර මහත්මයාටත් එතුමාගේ මැතිනිය ඩිලානි චන්ද්‍රසේකර මහත්මියටත් ඒ වගේම මගේ දයාබර අනුජා මැතිනියටත්. ඇත්තටම LBR සංවිධානය ආරාධනා කරලා අද අපි මෙතෙන්ට පැමිණියේ අවුරුදු 20කටත් වැඩි කාලයක් මේ LBR සංවිධානය මහනුවරට විතරක් නෙමෙයි මුළු ලංකාව පුරාම ඉතාමත් සාර්ථකව විශේෂයෙන්ම පසන් චන්ද්‍රසේකර සභාපතිතුමාගේ නායකත්වයේ යටතේ ඉතාමත් විශිෂ්ට කණ්ඩායමක් කටයුතු කරනවා. ඒ සමාජිකයනුත් ව්‍යාපාරික ක්ෂේත්‍රයත් අනිකුත් ප්‍රවීණයන් විදියට විවිධ වෘත්තීන් වල නියැලෙන අයත් සියල්ලම එකතු වෙලා සියලුම ජාතීන් එකතු වෙලා ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ලෝකයට විදහාපාන සංවිධානයක් විදියට LBR සංවිධානය කටයුතු කරනවා. ඒ තුළ ඔප්නැං වෙන්නේ ව්‍යවසායකත්වය. ව්‍යවසායකත්වය කියන එක ව්‍යාපාරිකයන්ට විතරක් නෙමෙයි, එය අනිකුත් වෘත්තීන්ටත් ඍජුවම අදාළයි. ඒ ව්‍යවසායකත්වය තුළ තියෙන ගුණාංග ඒ හැම ශේෂ්ත්‍රයකටම ප්‍රචලිත කරන්නත් ඔවුන්ගේ ව්‍යවසායික ගුණාංග වර්ධනය කරන්නත් LBR සංවිධානය විශාල වෙහෙසක් කරනවා. ඒ වෙනුවෙන් විවිධ වැඩ කොටස් විවිධ ව්‍යාපෘතීන් සංවිධානය කරනවා. ඒ වගේම රටේ නායකත්වයත් එක්කත් දේශපාලන අධිකාරිය එක්කත් ව්‍යවසායකින් මුහුණ දෙන වෘත්තිකයන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන්ුත් ඔවුන් ජාතික මට්ටමින් විසඳාගත යුතු කාරණා සම්බන්ධයෙන්ුත් LBR සංවිධානය ලංකාව පුරා සිටින අනිකුත් ව්‍යවසායක සංවිධාන සමගත් ඉතාමත් සුහදව ඒකාබද්ධව ඉතා කිට්ටුවෙන් වැඩ කරනවා. මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ සභාපතිවරයා විදියට මං කටයුතු කරන කාලෙත් වර්තමානයේ මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලයේ සභාපතිවරයා විදියට මම කටයුතු කරන මේ කාලයේත්
LBR සංවිධානය අප සමගත් ඉතාමත් සුහඳව සහ සමීපව කටයුතු කරනවා. ඒ තුළින් විශේෂයෙන්ම මධ්‍යම පළාතේ ව්‍යවසායකත්වය නගා සිටුවීම සඳහා එහි ප්‍රගමනය උදෙසාත් LBR සංවිධානය විශාල වැඩ කොටසක් කරනවා. ඒක නිසා අද මේ LBR සංවිධානයේ සංවත්සරය සමරන මොහොතේ සියලු දෙනාම ඒකාබද්ධව ඉන්න මොහොතේ මම මේ LBR සංවිධානයට තවත් চিරාත් කාලයක් ලංකාවේ ව්‍යවසායකත්වය වෙනුවෙනුත් එහි ප්‍රගමනය වෙනුවෙනුත් කටයුතු කරන්න ශක්තිය, ධෛර්යය, වාසනාව සහ සියලු ආශිර්වාදයන් ලැබේවායි ඉතාමත් සතුටින් හිත සිතින් ප්‍රාර්ථනා කරනවා. අද අපි ඉන්නේ LBR 7 වන වාර්ෂික සුවද හමුවේ. ඉතින් ඇත්තටම අද අපි සියලු දෙනාට සන්තෝෂ දවසක්. මොකද LBR සංවිධානය අපි 2004 තමයි ඊටම අමාරුවෙන් දෙන්නෙක්ගෙන් පටන් ගත්ත සංවිධානය. අද වෙද්දී 160කට වඩා සමාජිකත්වයක් ලංකාව පුරාම ඉන්නවා. ඉතින් අපේ සංවිධානය ගත්තොත් එහෙම අපි අපේ කාන්තා සංසදයක් ඊළඟට අපි පටන් ගත්තා ජාතික කවුන්සලයක්. ඒ වගේම අපි ළඟදිම පටන් ගත්තා කොළඹ සංසදයක්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්ද ඇතුළත බදුල්ල සංසදයක් පටන් ගන්න. ඉතින් මේ වගේ LBR එක ලංකාව පුරා දීප ව්‍යාප්ත වෙනවා. ඉතින් අද ඇත්තටම මටත් අතිශය විශේෂී දවසක් වෙනවා. මොකද 50කට වඩා සමාජිකයන් අද අපේ සංවිධානයේ වැඩසටහන සඳහා සම්බන්ධ වුණා. ඉතින් ඇත්තටම අපි LBR සංවිධානයේ විදිහට අපි හැම වෙලාවෙම හිතන්නේ අපේ ඉන්න ව්‍යාපාරික ප්‍රජාවට විශේෂයෙන්ම 2000කට අධික ව්‍යාපාරික ප්‍රජාවක් අපිත් සමග සම්බන්ධ වෙලා ඉන්නවා. එහිදී ව්‍යාපාරිකයනොත් වෘත්තීය ප්‍රවීණයකට ආයතනවල ඉහළම කළමනාකාරීත්වයකින් සැදුන්බලත් ඉතාම සුවිශේෂී කණ්ඩායමක් තමයි අපිට සිටින්නේ. ඉතින් ඒ කණ්ඩායම ඉතා දක්ෂ කණ්ඩායමක් අපිත් සමග ඉන්නවා. ඒ වගේම ලංකාවේ තියෙන ප්‍රමුඛතම වෙළඳ සංගම් වාංශ මණ්ඩල 75ක් එක්ක අපි අත්වැල් බැඳගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා ඇත්තටම මම කැමතියි මේක අවස්ථාවක් කරගන්න අද අපේ වාර්ෂික සුවද හමුව සඳහා පැමිණි සියලුම සමාජිකාවන්ටත් අනෙකුත් සෑම දෙනාටත් ඒගොල්ල තමයි අපේ ශක්තිය. ඒ සෑම දෙනාගේම ශක්තිය තුළින් LBR සංවිධානයේ දික්වල් වැජබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. මම පසන් චන්සේකර සභාපති LBR. මම LBR සංවිධානයේ භාණ්ඩාගාරික තුසිත් සමරකෝම්. ඇත්තමයි අද අපිට සහ මට ඉතාමත් ප්‍රීතිමත් දවසක්. මොකද LBR එකේ 7 වෙනි මේ සුවද හමුව අපි මේ සමරන්නේ. ඉතින් මේ වන විට අපි සමාජිකත්වයේ පුළුල් ජාලයකට ගිහිල්ලා ඉන්නවා ලංකාව පුරා. අද අපේ හමුවීම ඉතාමත් සාර්ථක හමුවීමක්. අද රාත්‍රිය ඇතරම ඉතාමත්ම සුන්දර රාත්‍රයක්. LBR සංවිධානයේ සංවිධානය කරපු 7 වන සමාජික රාත්‍රිය. එතෙන්දී මේ ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ ලොකු පිරිසක් මෙතන සහභාගී වෙන ඇත්තටම ලොකු සතුටක්. වෙනත් විදේශීය රටවලුත් අද පැමිණ සිටිනේ හිටිය. ඒකත් ඇත්තටම අපේ ජයග්‍රහණයට හේතුවක්. ලංකා බිස්නස් රින් එකේ වාර්ෂික සුවඳ හමුවට අපිට ආරාධනා කරලා ලැබුණා. මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලයේ ලේකම් හැටියට මුස්ලිම් වෙළඳ සංගමේ ලේකම් හැටියට අපිට ඇත්තටම ලංකා බිස්නස් රින් ඔවුන්ගේ පෞෂ්ත්‍රීය අවුරුදු වල ප්‍රගතිය පිළිබඳ හොඳ අදහසක් ලබා ගන්න පුළුවන් වුණා. ලංකා බිස්නස් රින් දිවයින පුරා ජාලගත වෙලා නවීන තාක්ෂණයත් සමග මුසු වෙලා ඔවුන් ව්‍යවසායිකයන්ට කොහොමද අවශ්‍ය පහසුකම් සලසන්නේ, කොහොමද පාලමක් හැටියට ක්‍රියා කරන්නේ, කොහොමද සාමූහිකත්වයේ ගොඩනගන්නේ කියන විෂන් එක පෙරදරි කරගෙන ඒගොල්ලන්ගේ කරන වැඩ කටයුතු වල ගැන අපිට දැනගන්න ලැබුණා. ඇත්තටම සතුටුයි අපිටත් මේ අවස්ථාව ලබා දීම ගැන. මම LBR එකේ කාන්තා සංසදීය සභාපතිනිය. ඉතින් අපේ මේ 7 වෙනි සුවදාමුව තිබ්බේ අපි හැමෝම එකතු වෙලා තමයි LBR එක ගොඩ නැගුණේ. 2020 තමයි මේකේ පීක්ම ආවේ. ඉතින් කාන්තා සංසදේනොත් ගොඩාක් වැඩ කරා. ඒ වගේම අපි ඉදිරියටත් කාන්තා සංසදයෙන් ගොඩක් වැඩ කරන්න හිතාගෙන ඉන්නවා. අද LBR ආයතනයේ කියන්නේ ශ්‍රී ලංකා බිස්නස් රින් ආයතනයේ සංවත්සර උළෙලක් තමයි දැන් මේ වෙලාවේ පවත්වන්නේ. ඉතින් මම ඒ LBR ආයතනයේ සමාජිකාවක්. ඒක නිසා මට හරි සන්තෝෂයි මේ වගේ දවසක අපි ඔක්කොම එකට එකතු වීම ගැන. Good evening all of you all. As the secretary of the LBR, I wish to thank all those who came for the gathering in
in the Canadian Kingdom, and we will look forward to the future support of everyone to go to the next level and make LBR one of the sought out associations. අපි සුනාමි අපි මේ බොහොම කනගාටුදායක සිදුවීම සිදුවෙච්ච දවසේ තමයි අපි දන්න එදා ඒ කතන්දර එහෙම වෙයි කියලා. එදා තමයි අපි මේක පළවෙනි ආරම්භයේ පැවැත්වුනේ. නමුත් මොනවා හරි යම් බාධක මැද්දේ ඒවා යටපත් වෙලා දැන් අවුරුදු 5කට කලින් මේක නැවතත් බිම්මලක් වගේ උඩට ආවා. ඒකට ඇවිල්ලා මහනුවර දිස්ත්‍රික්කයේ තුල මේ ආයතනය පටන්ගෙන විශාල මේ සමාජික සංඛ්‍යාව එකතු කරගෙන විශාල සේවාවක් කරනවා. විශේෂයෙන්ම එකිනෙකා හඳුනා ගනිමින් අද ලෝකයේ පවතින ප්‍රවණතාවය අනුව සියලු දෙනාගේම හැකියාවන් එක තැනකට එකතු කරලා ඒ අයත් එක්ක එකතු වෙලා ඉදිරියට යෑමේ මාර්ගයක් තමයි මේ LBR එක හරහා ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ අපිට සන්තෝෂයි. මොකද මමත් වාණිජ්‍ය මණ්ඩලයේ සභාපති හැටියට අපි කටයුතු කරන්නේ එක එක සීමාවන්ට යටත් වෙලා. දැන් මම කතා කරොත් අපි කතා කරන්නේ වෙළඳුන් ගැන, ඒ ව්‍යාපාරිකයන් ගැන. ඒ වගේ ගත්තාම දැන් මෙතන ඒ ඔක්කොම සමස්තයක් හැටියට ගත්තාම එක්කහුව කරගෙන සියලුම ජාතීන්ට අවශ්‍ය ජාතීන් හැටියට එකතු කරගෙන හැම ජාතිකෙමින එකතු කරගෙන අලුත් සංස්කෘතියක් ගොඩනගාගෙන ඒගොල්ලන්ගේ සිතුම් පැතුම් හැම ඒවා අවබෝධ කරගෙන එකිනෙකා එක්ක සාකච්ඡා කරලා ඉදිරියට ගමන් මාර්ගයක් තමයි මෙතන තියෙන්නේ. මම හිතන්නේ මේක දිහා බැලුවහම අපිට පේනවා අනාගතයේදී මේට වැඩි ලොකු ගමනක් යන්න පුළුවන්. මොකද හේතුව හැම කෙනෙක්ම අපි එකතු වෙලා අපේ හැඟීම් හැම එක්කෙනාත් එක්කම බෙදාගෙන ඉදිරියට යන්න පුළුවන් වැඩපිළිවෙලක් හැදෙන එක මේක ඇතුලේ තියෙනවා.